හරි. අද අපි කතා කරනවා වෙස්මුණු හා කෝලම් නැටීම කියන පොත. මේ පොත ලියලා තියෙන්නේ ආචාර්ය නන්දදේව විජේසේකර අපිට ඉඳපු ඉතාමත්ම ප්‍රාමාණික බුද්ධිමතෙක් ලංකාවේ. මේ පොත අපි හැමෝටම වෙස්මුණක් තියෙනවා. මේ වෙස්මුණක් නැහැ කියලා හිතුවට වෙස්මුණක් තියෙනවා. මේ කතා කරන්නේ ඒ වෙස්මුණු නෙවෙයි. මේ කතා කරන්නේ වෙන වෙස්මුණ. මේ වෙස්මුණත් අපිට වැදගත්. සාමාන්‍ය වෙස්මුණ නිර්වස්තව සිටීමෙන් තමාගේ මායාමය ශක්තිය වැඩි වෙතයි යන පැරණි විශ්වාසයට විරුද්ධව මිනිසා ස්වකීය මුහුණ සංගවා ගැනීමෙන් හා සිරුර වසන් කිරීමෙන් තම මායාත්මක හා ආගමික හැකියාවන් වර්ධනය කර ගැනීමට පසු කලෙක ප්‍රයත්න දැරීය. වෙස්මුණ පැළඳ ගැනීමෙන් යමෙක් අන්‍යතා භාවයකට පැමිණේ. ඔහු පෙනුමෙන් අනෙකෙක් වෙයි. වෙස්මුහුණ පරීක්ෂා කිරීමෙන් හැම වෙස්මුහුණකටම පොදු සෞන්දර්ය හැඟීම් විශිෂ්ට ලක්ෂණ හෝ අධ්‍යාත්මික අර්ථ සමූහයක් පෙනී යයි. ඒත් සමානකම් ඇතිවීම ක්‍රියාත්මක වීමේ ශක්තියට අදාළ වන්නන් නෙවෙයි. මෙහිම ගිහිල්ලා මේක ලස්සන පොතක්. මම තනින් තන කියවනවා. සිංහලයන්ගේ වෙස්මුහුණු ගැන සැලකිල්ලක් ඇතිව ඒ ගැන අවබෝධයක් ලබා ගැනීමට නම් සාමාන්‍ය වෙස්මුහුණු වල ආරම්භය හා එහි වැදගත්කමත් නොඑක් තැන්වලදී සංස්කෘතින් අතර ඒවා වර්ධනය වූ සැටිත් කිසියම් අදහසක් ඇති. පළමුව වෙස්මුහුණ ළමයින් බියගැන්වීමට යෙදූ සතුන්ගේ හිස් කබල බවත් පලිහවල හා මුහුණේ ආකෘති බවත් විශ්වාස කරනු ලැබේ. ඕම ඉතිහාසයට යනවා කොහොමද වෙස්මුහුණක් ආවේ. right? වෙස්මුහුණ නොයෙක් කරුණු අරබයා යොදා ගනු ලැබේ. යුද්ධ, දඩයම් හා ඖෂධ සඳහාය යොදති. මලවුන්, දෙවි දේවතාවුන්, යක්ෂයින්, අතිමානුෂික පුද්ගලයන්, ප්‍රේතයන් වර්ග සංකේත. ප්‍රේතයන් වර්ග සංකේත, දෙවිවරුන්, හොඳ හා නරක දෙවි දේවතාවුන්, ස්වභාව ධර්මය, දඩයම, සතුන්, ධාන හා වෙනත් භෝග ජාති වලට අධිපති දෙවිවරු, වැස්ස, ලෙඩ දුක්, නියඟ, සාරවත් භාවය හා පොළව සස්ත්‍රීකකම යන මේවා වෙස්මුහුණු වලින් නියෝජනය වෙති. අපි හිතුවට වඩා වෙස්මුහුණ තව පැතිවලට යනවා. ඇත්ත වශයෙන්ම මෙහි ආරම්භයට හේතුව මායාව, ආගම, ධර්ම, චාරිත්‍ර විදි, බිය හා গুপ্ত ශාස්ත්‍ර වන්නට පුළුවන්. මනුෂ්‍ය, සත්ව, දේවතා, මානුෂික, අතිමානුෂික තත්ත්ව පහසුවෙන් පමුණුවන්නේ වෙස්මුහුණ. චලනය කළ හැකි හකුපාවඩ පුදුම විදියට යොදා ගැනීමෙන් මේ වෙස්මුහුණ ක්‍රමිකව සංවර්ධන ප්‍රකටව ආවයි කියලා කියනවා. ඊට පස්සේ තව තියෙනවා මම අතරින් පතර මේක ලස්සන ලිපියක් මම කැමති කියවන්න. මෙන්න මේ හරිය. රූපාකෘති විද්‍යාව කියන එක. භයංකර දර්ශන සහිත වෙස්මුහුණු අద్భుත ජනයා හා බියකරු ඒවා හැටියට සැලකනු ලැබේ. ළමයින් බිය වැද්දීම, ස්ත්‍රීන්ට, දරුවන්ට හා අපරාධකාරයන්ට දැනුමුතුකම් දීම වශයෙන් වෙස්මුහුණු යොදා ගනිති. කොහොම ගිහිල්ලා කියනවා වෙස්මුහුණක විභාග කර බැලීමට පෙර ඒ වෙස්මුහුණ භාවිතා කරන ජන සමාජයේ සංස්කෘතිය දෙස පරීක්ෂා කර බැලිය යුතුය. කරුණු කෙසේ වෙතත් වෙස්මුහුණ ප්‍රතිරූපයට වඩා ඈත අතීතයේ ඇති වූවකි. කරුණු කෙසේ වෙතත් වෙස්මුහුණ ප්‍රතිරූපයට වඩා ඈත අතීතයේ ඇති වූවකි. ඒ සමාජයේ මූලික ආගම වූයේ ආත්මවාදයයි. මෙයින් විශ්වාස කරන ලද්දේ ජීවත්ව සිටින හෝ මලවුන් යන හැමෝටම ආත්මයක් තියෙනවායි කියන කාරණය. මෙන්න මේ ආත්මය එබැවින් ආත්ම රූඪ වූ වෙස්මුහුණක මාර්ගයේ මිනිස්සු භූතයන් පාලනය කළහ. ඒ නිසා මිනිසුන්, සතුන්, යම් ද්‍රව්‍ය, අදහස්, අద్භූත ජනක හැඟීම්, භූතයන් හා යක්ෂයන් නියෝජනය කරන වෙස්මුහුණ අපට හමු වේ. වෙස්මුහුණ සමහර විට තාත්වික දේද සමහර ටික ද්‍රව්‍යන්ද නිරූපණය කරති. මෙසේ නිරූපණය කරනු ලබන අద్භූත පුද්ගලයන් හා නිර්මාණාදන් ද්‍රව්‍ය. ඉතින් මෙන්න මේ වගේ පොතක් මේක අච්චටම අපිට දුන්නේ මංගල අමරවීර කියලා මේ කුරුණෑගල පැත්තේ ඉඳපු හොඳ පුස්තකාලයක් තිබිච්ච මහත්මයෙක්. එයා මිය ගියා. එයාගේ නෝන මහත්තයා තමයි මට මේ පොත් ගොඩක් කියව දුන්නේ. මේක රුපියල් 26යි 750යි.
1980 ගණන් වල මේක මං හිතන්නේ print වෙලා තියෙන 82 මේක අපි සමාජ විද්‍යාව කරද්දී මානව විද්‍යාව පැත්ත වගේම ලංකාවේ මේ වෙස්මුහුණු ගැන තියෙද්දි මේක විශ්වවිද්‍යාල ළමයින්ට නියමිතව තියෙන පොතක්. මේ මෙතුමා ලියලා තියෙන People of Ceylon, Early Sinhalese Painting, Early Sinhalese Sculpture, Veddas in Transition, Biography of Sri D.B. Jayathilaka, ලංකාවේ ජනතාව සිංහල බැරි සිතුවම සිව්පද හා සමාජයේ පැරණි මූලික ප්‍රතිකෘති කලාව. ඒ වගේ පොතක් ලියපු බොහොම බුද්ධිමත් මහත්තයෙක් අපිට හිටපු. ඉතින් මේකේ ලස්සන දේවල් තියෙනවා. මේ පොත අපි ළඟ තියෙනවා. මේ එන්න දවසක කියවන්න. Right, thank you.